ඔබේ ගෙවත්තෙන් ඔබේ ජීවිතය වෙනස් කළ හැකි කියලා ඔබ කවදා හෝ හිතලා තියෙනවද? අද ඔබේ නිවසට වාසනාව, සමෘද්ධිය සහ ධනාත්මක ශක්තිය ගෙන දෙන ශාක රහස් කිහිපයක් ගැන අපි කතා කරමු. ආයුබෝවන්. ඔබගේ දැනුම වැඩි කර ගැනීම සඳහා අද අපි කතා කරන්න යන්නේ නිවසට වාසනාව, සමෘද්ධිය සහ ධනාත්මක ශක්තිය ගෙන දෙන ගෙවත්තේ වගා කළ හැකි ශාක කිහිපයක් ගැන. අලුත් ගෙයක් හදනකොට අපි බිත්ති, වහල, දොරවල් සහ ජනෙල් ගැන ගොඩක් හිතනවා. නමුත් ගොඩක් අය අමතක කරන දෙයක් තියෙනවා. ගෙයක් සම්පූර්ණ වුණාට පස්සේ ඒකට සැබෑ ජීවය දෙන්නේ ගෙවත්තේ වෙන පැල ඇති කියලා. පළමුව නිවසට සුබ බලපෑමක් ගෙන දෙන මල් වර්ග කිහිපයක් දෙස බලමු. මල් පූජා කිරීම සඳහා බොහෝ විට භාවිතා කරන සමන් පිච්ච නිවසට සුවඳත් සමග සුබ ශක්තියක් ගෙන දෙන මලක් ලෙස විශ්වාස කෙරේ. නමුත් මතක තබා ගන්න, මෙම මල දකුණු දිශාවේ වගා නොකිරීම වඩාත් සුදුසුය. නිවසට අහිතකර ක්‍රමීන් පළවා හැරීමට සීපාලිකා මල් ඉතා ප්‍රයෝජනවත් වේ. මෙම ශාකය බටහිර දිශාව හැර ඕනෑම දිශාවකට වගා කළ හැක. අද බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන ඕකීඩ් මල් ඩෝපුරා සුබ මල් ලෙස හැඳින්වෙනවා. මෙම මල් නිවසේ ඉදිරිපස හෝ දෙපස වගා කිරීම වඩාත් සුදුසුය. දැන් අපි ගෙවත්තේ තිබිය යුතු ඖෂධීය ශාක කිහිපයක් ගැන බලමු. කෝමාරිකා යනු පිළිස්සුම් සහ ආහාර ජීර්ණ ගැටලු සඳහා ඉතා ප්‍රයෝජනවත් ශාකයකි. එය නිවසේ වාතය පිරිසුදු කිරීමට, ධනාත්මක ශක්තිය ලබා දීමටත් උපකාරී වේ. මදුරු තලා, මදුරුවන් සහ අනිකුත් ක්‍රමීන් පළවා හැරීමට හොඳම ශාකයක් ලෙසද මෙම ශාකය හඳුනා ගන්න පුළුවන්. වාස්තු විද්‍යාවට අනුව නිවසටද සුබදායක වේ. සර්පීන් සහ උරගීන් පළවා හැරීමට අඳු ශාකයේ කොළ ඉතා ප්‍රයෝජනවත් වන නිසා මෙවැනි ශාක කිහිපයක් ගෙවත්තේ තිබීම වඩාත් හොඳය. ඔබේ ගෙවත්ත තරමක් විශාල නම් පළතුරු ගස් වගා කිරීම ඉතාමත් හොඳයි. ෆෙන් ශුයි මතය අනුව විශ්ව ශක්තිය හොඳින් එක්රැස් කරන පළතුරක් ලෙස රඹුටන් සැලකේ. දකුණු දිශාවේ වගා කිරීම වඩාත් සුදුසුය. ගුණාත්මක බවෙන් ඉහළ පළතුරක් වන අලි පෙර නිවසේ ඉදිරිපස හෝ දෙපස වගා කිරීම සුබදායකයි. නිවසට සාමය සහ සංසුන්භාවය ගෙන දෙන ජම්බු සුබ ශාකයක් ලෙස විශ්වාස කෙරේ. නිවසේ ප්‍රධාන දොරටුවෙන් පෙනෙන ස්ථානයක දේවදාර ශාකයක් තිබෙන්නේ ඒ ආර්ථික දියුණුවට උපකාරී වන බව පැරණි විශ්වාසයක් පවතී. කොහොඹ රෝගාබාධ අඩු කරන ඉතා වටිනා ශාකයකි. නිවසේ ඉදිරිපස කෙළවරේ එය සිටුවීම වඩාත් සුදුසුය. ඉතින් උද්‍යානයක් යනු අලංකාරය සඳහා පමණක් නොව නිවසේ ජීවිතය වෙනස් කරන බලවත් මධ්‍යස්ථානයක් වේ. ඔබේ නිවසට සහ ජීවිතයට ප්‍රයෝජනවත් වන ශාක වලින් ඔබේ ගෙවත්ත පුරවා ගැනීමට උත්සාහ කරන්න. වීඩියෝ වැදගත් වුණා නම් ලයික් කරන්න, channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. වටිනා දැනුමක් සමගින් නැවත හමු